ආයිබෝවන් ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ කොහොම හරි තමන්ගේ බර අඩු කරගෙන නිරෝගී සිරුරක් හිමි කරගන්න. හැබැයි බර අඩු කරගන්නවා කියන්නේ බඩගින්නේ ඉන්න එකට නෙවෙයි. නිවැරදි ආහාර තෝරගන්න එකට. අද අපි කතා කරන්නේ විද්‍යාත්මකව ඔප්පු කරපු ඔබේ බර අඩු කර ගැනීමේ ගමන පහසු කරන හොඳම ආහාර වර්ග කිහිපයක් ගැන. ප්‍රෝටීන් බහුල ආහාර, බිත්තර සහ මාළු. ප්‍රෝටීන් කියන්නේ බර අඩු කරගන්න අයට අත්‍යවශ්‍යම පෝෂකයක්. බිත්තරයක් කියන්නේ සම්පූර්ණ ආහාරයක් හැටියටත් සලකන්න පුළුවන්. මාළු වල ඇති ඔමේගා 3 මේද අම්ලය ශරීරයේ අනවශ්‍ය මේදේ දවාලන්න උදව් වෙනවා. ප්‍රෝටීන් ආහාරයට ගත්තාම අපිට ඉක්මනින් බඩ පිරුණු බවක් දැනෙනවා. ඒ නිසා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ගැනීම පාලනය වෙනවා. ඒ මගින් ඔබගේ බර වැඩිවීමත් පාලනය වෙනවා. කොළ පැහැති පලා සහ එළවලු. අපේ රටේ ඉතාම පහසුවෙන් හමුවන පලා වර්ගවල කැලරි ඉතා අඩුයි. හැබැයි කෙඳි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. කෙඳි සහිත ආහාර නිසා ආහාර ජීර්ණය ප්‍රශස්ත වෙනවා වගේම බඩවැල් පිරිසිදු කරනවා. මේ බඩ අඩු කරගන්න වගේම බර අඩු කර ගැනීමටත් ඍජුවම බලපානවා. සම්පූර්ණ ධාන්‍ය, කුරුට්ට සහිත සහල් සහ ඕට්ස් වර්ග. සුදුබත් වෙනුවට රතු සහල්ලෝ කුරුට්ට සහිත සහල් භාවිතය ඉතාමත්ම වැදගත්. මෙහි ඇති සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යන්නේ නැහැ. මේ දිගු වේලාවක් ශක්තිය ලබා දෙන අතර ඉක්මනින් බඩගිනි වීම වළක්වනවා. මේ මගින් ඔබගේ බර වැඩිවීමත් වළක්වන්න උපකාරී වෙනවා. ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. දිනකට කෝප 2ක් පමණ පානය කිරීමෙන් ශරීරයේ මේදේ දහනය වීමේ වේගය වැඩි කරගන්න පුළුවන්. එමගින් ඔබගේ බර වැඩිවීමත් අඩු කරගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ධාන්‍ය වර්ග. මේවායේ අඩංගු සෞඛ්‍ය සම්පන්න මේදේ හදවතට ඉතාමත්ම හිතකරයි. දිනපතා ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය කෙටි කෑමට ඇති ආශාව අඩු වෙනවා. එමගින් ඔබගේ ශරීරයේ බර වැඩිවීම අඩු කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ ජලය පානය කරන ආකාරයත් ඉතාමත්ම වැදගත්. දිනකට ලීටර් 2ක් හෝ 3ක් පානය කිරීමට ඔබ වග බලාගත යුතුයි. ආහාර වේලකට විනාඩි 30කට කලින් වතුර වීදුරුවක් බොන්න. එයින් ඔබ ගන්න ආහාර ප්‍රමාණය අඩු කරගන්න ඔබට පුළුවන් වෙනවා. බර අඩු කරගන්න නම් අනිවාර්යයෙන්ම සීනි සහිත බීම සහ සුදු පිටි ආහාර සීමා කරන්නම ඕනේ. බර අඩු කරගන්න එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කැපවීම වගේම ඉවසීමත් අවශ්‍යයි. ඉහත අපි කිව්ව ආහාර ඔබේ දෛනික වේලට එකතු කරගෙන පොඩි ව්‍යායාමයක් කළොත් ඔබට පුදුම හිතෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.